ඉතින් මේ පොලිසිය කට්ටියට ටැටු ගහන්න දෙන්නේ නැහැ කියන එක අපේ මේ පොලිසිය විනය හදන දෙයක්ද එහෙම නැත්නම් මේ අපේ වහල්භාවය පෙන්වන දෙයක්. ඉගෙනගත්ත ඵලයට උගත් වෙන්නේ නැහැ. අන්න ඒ වගේ දෙයක් තමයි මේ අපේ නූගත් NPP රජයෙන් පෙන්වන්නේ. මම මේ පොලිසියටත් එක්ක කියන්නේ. ඔයගොල්ලෝ හිතලා බලුවද දකුණු ආසියාවේ ඒ වගේම ආසියාවේ මේ ටැටු ගහන කට්ටියට මෙච්චර ස්ටිග්මා එකක් තියෙන්නේ කොහොමද? මෙච්චර අපකීර්තියක් තියෙන්නේ කොහොමද? ඒ කට්ටියව සමාජෙන් කොන් කරලා වපරහින් බලන්නේ නැහැ කියලා. මම තේරුම් කරලා දෙන්නම්. ගොඩාක් කට්ටිය අද හිතන්නේ මේ ටැටු ගහන එක සුද්දා අපිට ගෙනල්ලා දුන්න දෙයක් කියලා. මේ දේව තමයි අපේ නූගත් මිනිස්සු අපිටම කරගත්තේ. නගර සොබිනියන්ට උනේ ඕකයි, ගණිකාවන්ට උනේ ඒකයි, සමලිංගික මිනිස්සුන්ට උනේ ඕකයි, ගල්වලට උනේ ඒකයි. අපේ අද විනය කියලා මේ හිතාගන්න මේ රාමු ඔක්කොම මේ අපේ කට්ටිය මේ කොලෝනි වහල්භාවයෙන් හදාගත්ත දේවල්. ඔයගොල්ලෝ හිතන්නේ සුද්දා එන්න කලින් ලංකාවේ කට්ටිය පච්ච ගැහුවේ නැහැ කියලා. උදාහරණ කිපයක් ගමු. යුරෝපයේ සුද්දෝ මේ ආක්‍රමණ කරන්න පටන් ගත්තට පස්සේ ඉනුයිට් මිනිස්සු, එහෙම නැත්නම් ඔය පැසිෆික් අයිලන්ඩ්ස් වල ඉන්න, ඊට පස්සේ ඔය සමෝවා වල ඉන්න කට්ටිය, නිව්සීලන්ත වල ඉන්න මාෝරි කට්ටිය, අප්‍රිකාවේ හිටිය එක එක ගෝත්‍රික කට්ටිය, ඒ වගේම ඉන්දියාවේ හිටපු එක එක ගෝත්‍රික කට්ටිය වගේම ලංකාවේ හිටපු ගෝත්‍රික කට්ටිය, වැද්ද ජනතාව. මේම දෙමළ හා සිංහල සමාජයේ පච්ච කොටන සංස්කෘතියක් තිබ්බා. එතන තියෙන මඤ්ඤම්භාවය මේකයි. සුද්දා මෙහාට ආවට පස්සේ ඒගොල්ලන්ගේ ආගම, ඒගොල්ලන්ගේ තියෙන ඔය ක්‍රිස්තියානි, රෝමන් කැතලික් වගේ ආගම් වලින් ඒගොල්ලන්ට කියන හින්දා පච්ච කොටන්න බෑ කියලා ඒක මෙහාට ගෙනල්ලා අපේ සංස්කෘතිය විකෘති කරා. ඊට ඇවිල්ලා කිව්වේ උඹලා බාබරෙක්, උඹලා මිලේච්ච. මං කියන එක අහන් ඉන්න ගාම ඉන්දියාවේ තියෙන සමාජය, ඒගොල්ලන්ගේ ගෝත්‍රික සමාජවල, පරණ සමාජවල ඒගොල්ලන් ගෙන එන එක එක පච්ච ගහන සංස්කෘතිය ගැන තියෙන පින්තූරෝගය මං දාගෙන යන ගොඩක් මේ ගෑනු කට්ටිය මෙතන ඉන්නේ. ඒ වගේම ලංකාවෙත් මේ වගේම සමාජයක් තිබ්බා. ඉන්දියා ඉන්ක් ආකයිව් කියන මේ Instagram page එකට ගියොත් ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන් මේ වගේ ගොඩක් දහස් ගණන් ටැටූස් මේ අපේ දකුණු ආසියාවෙම එන. ඉතින් සුද්දා මෞරි සමාජවලට ගියාට පස්සේ, සමෝවන් සමාජවලට ගියාට පස්සේ, එහෙම නැත්නම් ඉනුයිට් සමාජවලට ගියාට පස්සේ, ඉන්දියානු සමාජයට ආවට පස්සේ මේ කට්ටියව මේ මිලෙච්චයන්ව පීඩනයපත් කරලා ඒගොල්ලන්ව දමනය කරන්න තමයි මේ ටැටූ ගහන එක, පච්ච ගහන එක නතර කරන්න කිව්වා. ඒ වගේම තව දේවලුත් කිව්වා. කොල්ලෝ ගහන එක නතර කරන්න කිව්වා, නගර සොබිනියන් අයින් කරන්න කිව්වා. දකුණු ආසියාවේ මිනිස්සු ආධ්‍යාත්මිකව ගහපු ගංජා නතර කරන්න කිව්වා. ඒ වගේ ගොඩාක් හැලී ඒගොල්ලන් කිව්වා. ඒවා කියලා අද ඒගොල්ලන් කරන්නේ මේ ඔක්කොම හරි කියලා ඒගොල්ලන්ගේ දැන් පොලිසිය කට්ටිය බලන්නකෝ මේ. ඒගොල්ලන් ටැටූ ගහගෙන හොඳට ඉන්නවා. දැන් අපි තමයි මිලෙච්ච. ප්‍රශ්නේ තියෙන්නේ අපේ කට්ටිය මේ හිතාගෙන ඉන්නේ මේ අපේ සංස්කෘතියට පිට යන දත් තමයි මේ පච්ච ගහනවා කියලා කියන්නේ. අපි තව පැත්තකින් යමුකෝ. දැන් ඔයගොල්ලන් හිතන්න මම මගේ මුළු ඇඟේම මාව පේන්නේ නැති වෙන්න මම පච්චක් ගහගෙන එනවා. මම නිල්ම නිල් පාටයි, එහෙම නැත්නම් කළුම කළු පාටයි මේ පච්ච ගහනවා. මම පොලිස් ට්‍රේනින් කරනවා, මම ෆිට්නස් තියාගන්නවා, මම මිනිස්සුන්ට හොඳට සලකනවා, මම අවංකව මගේ වැඩේ කරගෙන යනවා. අනිත් පැත්තෙන් එනවා දේශබන්දු මහත්තයා. දේශබන්දු මහත්තයා එක ටැටූ එකක්වත් ගහලා නැහැ. එයාට කොහෙත්ම ෆිට්නස් නැහැ, එයාට අවංකභාවයක් නැහැ, ඒ වගේම පොර හොයාගන්නත් විදිහක් නැහැ. ඉතින් ඒ වගේ අවස්ථාවක මාවද වැඩට ගන්නෙ, එහෙම නැත්නම් දේශබන්දුද ඔයගොල්ලන් වැඩට ගන්න. මම NPP එකෙන් අහන්නේ මේකට පොඩ්ඩක් උත්තර දෙන්න. ඔයගොල්ලන් පොලිසිය හදනවා නම් පොලිසිය හදන එකේ තියෙනවා හයරාකි එකක්. මම මේකන වීඩියෝස් හදලා තියෙනවා මොනවද වෙන්න ඕනේ කියලා. මම කියන්න ඕනේ නැහැ. මේකන රිසර්ච් කළා අනන්ත අප්‍රමාණ රිසර්ච් පේපර්ස් තියෙනවා. සයිකොලොජි ගැන රිසර්ච් පේපර්ස් තියෙනවා. එහෙම තියෙද්දි ඔයගොල්ලන් දැන් කියනවනේ ඔයගොල්ලන්ගේ උගත් කට්ටිය මේ උඩ ඉන්නේ. මේ උගත් කට්ටියට ඇත්තටම මොලයක් නැද්ද? ලංකාවේ මිනිස්සුන්ට මේක තේරලා තියෙන්නේ. උගත් තුන ඵලයට රටක් කරන්න බෑ. NPP එකට මේ ප්‍රශ්න වෙලා තියෙන්නේ ඒගොල්ලන්ට තාම එක ජයග්‍රහණයක්වත් අර මිනිස්සුන්ට දෙන්න බැරි වුණා. මේගොල්ලන් කියපු එකක්වත් කරගන්න බැරි වුණා. ඉතින් මේගොල්ලන් මේ කරන්නේ රුපියල් 2.50 සීනි බෝල ආතල් අරගෙන මේ පොඩි හරි ජයග්‍රහණයක් කරගන්න පුළුවන් කියලා තමයි පෙන්නන්නේ. අපි වැඩක් කරනවා. අපි පොලිසිය විනය හදනවා. ඔයගොල්ලන් විනය හදනවා නම් ළමයි විනය හදන්න පච්ච ගහන එක නතර කරලා කරන්න බෑ. ඔයගොල්ලන් හිතන්නේ මේ පච්ච මෙතන තියෙන ලොකුම ප්‍රශ්නේ කියලා. නැත්තම් පච්ච ගහනකින් ඒ අපි අඟවන දේ ලොකුම ප්‍රශ්නේ කියලා. ඔයගොල්ලන් මේ රට කරන්න සුදුසු නැහැ. ඔයගොල්ලන් පොලිසිය කරන්නත් සුදුසු නැහැ. පොලිස්පති අන්තරස්ථාන වෙලා ඉන්නේ. එයාව හොයාගන්න බෑ. ආගිය අතක් නැහැ. සති 3ක් විතර වුණා. දිනපතා මිනිස්සු ඝාතනය වෙනවා. ඒ ගැන හාවක් හුවක් නැහැ. ජාතික ආරක්ෂාවට තාම ප්‍රශ්නයක් නැහැ. ඒක අහන්න. ඕගොල්ලන්ට රෙස්පොන්සිබිලිටි එකක් ගන්න බැයි නම් මේ වගේ නිකන් මෝඩ ආතල් දෙන්න. වඳුර ගණන් කරන්නේ. වඳුර ගණන් කරන්නේ ප්‍රශ්න නැහැ. ඒක ගැන වීඩියෝ කරලා තියෙනවානේ. වඳුර ගණන් කරන්න ඕනේ. ඒකද දැන් මේ මුලින් කරන්න ඕනේ. ඕකද දැන් තියෙන ලොකුම ප්‍රශ්නේ කොවියට. නෑ කියන්නේ නෑ ප්‍රශ්නේ තියෙන. ඕගොල්ලන්ගේ හයරාකි එක. ඕගොල්ලන්ගේ ප්‍රයොරිටි ලිස්ට් එකක් තියෙනවා. ඕගොල්ලන් මේ පෙන්නන්නේ ඕගොල්ලන්ට ප්‍රයොරිටිස් නෑ කියලා. ලෝ හැන්ගින් ෆෘට්ස් වලට ගහලා හරියන්නේ නෑ. ගන්න ඕනේ. හයි ඉම්පැක්ට් වැඩ කරන්න ඕනේ ඕගොල්ලන්. පොලිසිය හදනවා නම් මුලින්ම මේ ඉන්න ජඩ පොලිස්කාරන්ට දඩුවම් දීලා හදන්න. ඒකට ක්‍රියාමාර්ගයක් ගිය. අවුරුද්දක් ඇතුළත මේ ඔක්කොගෙම මේ සත්තුන්ගේ ෆිට්නස් හදන්න. පොලිසියක් වුණාම මේ බඩක් දාගෙන උන්ට මේ පල්ලෙහා පේන්න ඉවත් වෙන්නේ නෑ. එහෙම වුන්ද මේ පොලිසිය දාගෙන. උන්ට පිටිපස්සෙන් පොඩි තල්ලුවක් දෙගෙන දුවගෙන ගියා නම් උන්ට මාවල්ලන්න බෑ. එහෙම ෆිට්නස් නෑ අපේ කට. යකෝ පොලිසියට ෆිට්නස් නැත්තම් කාටද තියෙන්නේ? මේ ඔක්කොම ප්‍රශ්න ලංකාවේ හැමෝම දන්නවා. ඕගොල්ලන්ට මේ කොලේ වහලා මේ එක එක නිකන් මගඩි දාන්න බෑ. පච්ච ගහනක තහනම් කරන්න කියලා රටට සමාජයට දෙන ඕගොල්ලන් කියන්නේ පච්ච ගහනවා කියන්නේ ඒ මනුස්සයා මේ සමාජයට අයිති නැති මනුස්සෙක් කියලා. ඒකනේ ඕගොල්ලන් දැන් මේ කියන්නේ. ඒ කියන්නේ ඕගොල්ලන් කියන්නේ මේ අපේ ලංකාවේ පච්ච ගහලා ඉන්න කෙල්ල කොල්ලොම්ව මේ සමාජයෙන් අයින් කරලා දාන්න. ඒකද දැන් ඕගොල්ලන් කියන්නේ වලත් මේක වුණානේ. පච්ච ගහනක අයින් කරන්න, පච්ච ගහලා කරන්න බෑ. මේ කට්ටියගේ කිසිම විනයක් යකෝ පච්චයක් ගැහුවා කියලා ක්‍රිකට් ගහන්න බැරි වෙන්නේ නැහැ. පච්චයක් ගැහුවද නහයක් විද්දද බුරිය විද්දද කියලා අදාළත්වයක් තොපිලට නැහැ. ඒක උන්ගේ ඇඟ. ඒක මගේ ඇඟ. මගේ ඇඟත් එක්ක මට කරන්න පුළුවන් දේ මං කරන්න ඕනේ. මට කරන්න පුළුවන් වෙන්න ඕනේ. ඒක මගේ අයිතිවාසිකම්. මිනිස්සුන්ගේ එච්චර සරල නිදහසක්වත් උඹලට තේරෙන්නේ නැද්ද? එහෙනම් උඹලා මේ රට කරන්න යුතු නැහැ. උඹලට ඒ වගකීම දෙන්නත් සුදුසු. මොඩියක් වෙන්නේ නැතුව, සුද්දාගේ අතකොලුවක් වෙන්නේ නැතුව මේ කොලෝනි මානසිකත්වයෙන් ගැලවිලා ඉදිරියට යන්න. මේ මොඩ වැඩ කරන්න එපා.